මේ හොදලා පොතු ඇරලා කපලා ගත්ත අඹ. අඹ චට්නි එකක් තමයි හදන්න යන්නේ. පොඩි ඉඟුරු කෑල්ලක්, එන සැල්ලට 3ක්. එතකොට කරාඹු නැටි 4ක්, කුරුඳු පොතු කෑල්ලක් මේ සේරම පුංචි වංගෙඩියට දාලා මම මේ පොඩ්ඩක් කොටලා ගන්නවා. මේ අඹ ටික මෙහින්මම තියෙනවා. මෙටි හට්ටියක් ලිපේ තියලා අපි ඒකට හොඳට සීනි ටිකක් දානවා. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා වතුර. ඒක හොඳට පැණි පදමට එනකම් ලිපේ තියනවා. මේකේ පැණි ටික හොඳට මේ උණු වීගෙන එනකොට ඒකට දාගන්නවා අර තරාගත්ත මේ සියලුම දේවල් ටික ඒකට දාගන්නවා. එන සල්ලට 3ක් 4ක්, කරාඹු නැටි 3ක් 4ක්, කුරුඳු කෑල්ල, ඉඟුරු කෑල්ල, ඒ තරාගත්ත දේවල් ඒකට දාලා හොඳට තවත් පදම එනකම් මේ පැණි ටික පදම එනකම් හොඳට මේ ඒක නටව ගන්නවා. ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු ටික. මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. තේ හන්දක් විතර. මේ ඔක්කොම හොඳ පැණි එකක් දාලා ලිපේ තියාගන්න ඕනේ. දැන් මේ පැණි පදම හරියාගෙන එනකොට අපි මේ අර අඹ ටිකට ලුණු එකතු කරගෙන ඒක හිමීට මේකට මේ දාගන්නවා. දාලා ලිපේ ගින්දර ටිකක් අඩු කරලා මද ගින්නේ මේක තැම්බෙන්න දාරිනවා අර පැණි එකෙන්. හොඳට මේකේ අඹ කෑලි වලට මේ පැණි එක වැදිලා ඊට පස්සේ මේ පැණි ටික අඹ වලට දැවටිලා හොඳට පැණි ඉඳෙන ගානට හැන්දි පදමට එනකම් අපි හැඳි ගා ගන්නවා. මේක දැන් හොඳට දාලා මද ගින්නේ ලිපේ ගින්දර අඩු කරලා වහලා තියා ගන්න ඕනේ. එන්න මගේ අඹ චට්නි එක. ඉතින් මේක හරිම රසයි, සුවඳයි. ඒ වගේම තමයි වැඩිපුර අඹ තියෙන කාලවලට මේ වගේ හදලා බෝතල් වල දාලා තියාගන්න පුළුවන්. එහෙම ගොඩක් දවසක් තියනවා නම් මේකට අර පැණි එකටම විනාගිරි ටිකක් එකතු කරන්න. දැන් මම විනාගිරි එකතු කරේ නැත්තේ මේක ඉක්මනටම ඉවර වෙනවනේ. ඉවර කරනවනේ චූටි බබාලා ඉන්නකොට. ඉතින් ඔය මොනවා හරි පැටිස් එකක් කනකොට සෝස් වෙනුවට රයිස් එකක් හදනකොට ඒ වගේ දේවල් වලට මේ ගෙදරම මේම හදාගත්තාම හරිම රසයි. මට වැඩිපුර අඹ හම්බුණා. මම ඉතින් දැන් මේම හදලා තියාගත්තා. ඉතින් බොහොම ස්තුතියි කට්ටියටම.